ඉතින් අපි කලින් කතා කරා වගේ මේ දේ කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් ඕන තරම් තියෙනවා. ඒ වුණත් සාමාන්‍ය වර්ගෙනෙක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් නොමිලේම ඩවුන්ලෝඩ් කරලා අපි ඔඩියෝ එඩිටින් කරගන්න අවස්ථාව දෙන ඔඩියෝ එඩිටින් සොෆ්ට්වෙයාර් එක Audacity සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා කොහොමද අපි අපේ ඔඩියෝ එඩිටින් පාසෙන් කරගන්නේ කියලා අපි දැන් බලමු. ඉතින් ඔයාලට පුළුවන් Audacity වෙබ්සයිට් එකට ගිහින් සොෆ්ට්වෙයාර් එක නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. වෙබ්සයිට් එකේ ලින්ක් එක බලලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්න. එතනින් ඔයාලට පුළුවන් ලින්ක් එක ක්ලික් කරලා වෙබ්සයිට් එකට යන්න. මේ වෙනකොට අපි කලින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන් තියෙනවා. සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන විදිහම තමයි මේකත් කරන්න තියෙන්නේ. හරි එහෙනම් දැන් අපි මේ විදිහට සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගමු ඉස්සෙල්ලා. ඉතින් ඔයාලට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේ සොෆ්ට්වෙයාර් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු අපි කොහොමද අපේ හෑන්ඩ් ෆ්‍රී එකේ මයික් එක සෙටප් කරගන්නේ කියලා රෙකෝඩින් එක පටන් ගන්න කලින්. මුලින්ම අපි මෙතන පාවිච්චි කරන ඔඩියෝ හොස්ට් එක සිලෙක්ට් කරන්න දෙන්න. ඔඩියෝ හොස්ට් එක කියන්නේ Audacity සොෆ්ට්වෙයාර් එකයි අපි පාවිච්චි කරන සවුන්ඩ් ඩිවයිස් අතර සම්බන්ධතාවය ඇති කරන ඉන්ටර්ෆේස් එකට. Windows වලදී අපිට මේ විදිහට MME Windows Direct Sound ඒ වගේම WASAPI කියන ඔඩියෝ හොස්ට් තුන බලා ගන්න පුළුවන්. ඉතින් අපි තෝරගමු MME කියන හොස්ට් එක. අපි ඒක තෝරගත්තේ ඒ හොස්ට් එකේදී සාමාන්‍ය ඕනම සවුන්ඩ් ඩිවයිස් එකක් එක්ක වැඩ කරන්න පුළුවන්කම ලබා දෙන හින්දා. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ PC එකට සම්බන්ධ කරගත්ත අපේ රෙකෝඩින් ඩිවයිස් එක. ඒ කියන්නේ අපේ මයික් එක තෝරගන්න. මෙතනින් අපිට මේ විදිහට අපේ මයික් එක තෝරගන්න පුළුවන්. අපි එනනම් දැන් ඊළඟට සෙටින්ග්ස් හදාගමු අපේ රෙකෝඩින් channel එකේ තියෙන මොනවා කරන සෙටින්ග් එක. හරියනම් අපි දැන් අපේ රෙකෝඩින් channel එක හදාගෙන ඉවරයි. මෙතන අපි සවුන්ඩ් එක අවුට්පුට් එක අහන ඩිවයිස් එක තමයි මෙතනදී අපි තෝරන්න තියෙන්නේ. මෙතන ප්ලේබැක් ඩිවයිස් කියන එක ස්පීකර් හරි හෙඩ්ෆෝන් හරි දෙන්න පුළුවන් අපිට. මොනෝ සවුන්ඩ් සහ ස්ටීරියෝ සවුන්ඩ් කියන වීඩියෝ එක අන්තිමට අපි ඔයාලට පැහැදිලි කරනවා. එතකොට ඔයාට අවබෝධයක් ලැබෙයි ඇයි අපි අපේ රෙකෝඩින් channel එක විතර මොනෝ කියන රෙකෝඩින් channel එක තෝරගත්තේ කියලා. එහෙමනම් අපි දැන් අපේ මයික් එක සෙටප් කරගෙන ඉවරයි. දැන් අපි බලමු රෙකෝඩින් එකක් කරන්නේ කොහොමද කියලා සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා. ඉතින් මෙන්න මේ මෙතන තියෙන රෙකෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරලා හරි. එහෙම නැත්නම් කීබෝඩ් එකේ තියෙන R කියන බටන් එක ප්‍රෙස් කරලා අපිට පුළුවන් රෙකෝඩ් එක පටන් ගන්න. මෙතනදී ඔයා මතක තියාගන්න ඕන දෙයක් තමයි රෙකෝඩ් එක පටන් ගත්තම කිසිම දෙයක් කතා කරන්නේ නැතුව තප්පර 15ක් 20ක් වගේ ඉන්න ඕන අපි. තප්පර 15කින් එහෙම නැත්නම් 20කින් පස්සේ ඔයාලට පුළුවන් කතා කරන්න පටන් ගන්න. එහෙම කරාම සොෆ්ට්වෙයාර් එකට පුළුවන්කම ලැබෙනවා ඔයාගේ මයික් එක හරහා ඔයාගේ වටේ තියෙන ഘോഷාකර ශබ්ද. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක කැප්චර් කරගන්න ඔයාගේ වොයිස් එකෙන් වෙන් කරලා. එහෙම කරේ ඇයි කියලා අපි වීඩියෝ එකේ තව ටිකක් ඉස්සරහට යද්දි කතා කරමු. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ රෙකෝඩ් එක කරන්න ඕනේ. හරි එහෙනම් දැන් අපි මේ විදිහට රෙකෝඩ් කරගත්ත අපේ වොයිස් එක එඩිට් කරන්න කොහොමද කියලා අපි දැන් බලමු. අපි කරන මුල්ම එඩිට් එක තමයි noise reduction කියන්නේ. noise reduction එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රෙකෝඩ් එකේ තියෙන background noise එක අඩු කරගන්න. ඔයාලට මතක ඇති අපි කිව්වා රෙකෝඩ් එක කරද්දී මුලින්ම තප්පර 15ක් එහෙම නැත්නම් තප්පර 20ක් නිශ්ශබ්දව ඉන්න කියලා. ඔයාලට පුළුවන් දැන් ඒ තප්පර 15 එහෙම නැත්නම් තප්පර 20 software එකෙන් capture කරගත්ත background noise එක මේ විදිහට select කරලා ඉවර වෙලා මෙතන effect වලට ගිහින් noise reduction කියන effect එක open කරගන්න. software එකෙම දීලා තියෙන මේ settings ටික වෙනස් කරන්න නැතුව එහෙම තියෙද්දි okay කරන්න. දැන් අපිට අනවශ්‍ය එහෙම නැත්නම් ඉවත් කරගන්න ඕන background noise එක software එකෙන් අඳුරගත්තා. දැන් අපි හදන්න අපේ මුළු track එකේම තියෙන background noise එක අඩු කරගන්න. ඒකට ඔයා ඉස්සෙල්ලා මුළු track එකම select කරගන්න මේ විදිහට. ඊට පස්සේ effect වලට ගිහින් repeat noise reduction හරි එහෙම නැත්නම් ආපහු පාරක් noise reduction කියන effect එක select කරලා okay කරන්න. දැන් ඔයාලට පේනවා අපේ audio එකේ තිබ්බ background noise එක අඩු වුණා. එහෙමනම් මේ විදිහට තමයි අපි අපේ audio එකේ තියෙන background noise එක අඩු කරගන්නේ. ඔයාලට පුළුවන් play කරලා කීප පාරක් මේක අහලා බලන්න. noise එක අඩු වෙලා මදි වගේ නම් ආපහු පාරක් effect වලට ගිහින් repeat noise reduction කියන එක select කරලා okay කරන්න. මේ විදිහට තුන් පාරක් විතර වගේ කරලා බලන්න. ඒ වුණාට තුන් පාරකට වඩා කරන්න යන්න බෑ. ඒකෙන් ඔයාගේ audio එකේ තියෙන voice එකට damage වෙන්න පුළුවන්. එක පාරක් විතරක් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ නිසා පුළුවන් තරම් නිශ්ශබ්ද පරිසරයක නිශ්ශබ්ද වෙලාවකදී ඔයාගේ audio එක record කරන්න උත්සාහ කරන්න. දැන් අපි බලමු අපේ ඊළඟ editing step එක. දෙවෙනි edit එක විදිහට අපි කරන්නේ අපේ voice එක equalize කරන එක. එහෙම නැත්නම් EQ කරනවා කියන එක. voice එක කියන්නේ සාමාන්‍ය විවිධ සංඛ්‍යාත වෙන විවිධ ශබ්ද එකතුව. එහෙම නැත්නම් මිශ්‍රණයක්. ඉතින් මේ විදිහට අපේ voice එකේ තියෙන අනවශ්‍ය සංඛ්‍යාත වලින් තියෙන ශබ්ද ඉවත් කරගන්න එක. අවශ්‍ය සංඛ්‍යාත වලින් තියෙන ශබ්ද වර්ධනය කරගන්න එක තමයි equalize කියන edit එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. මේ EQ කියන effect එකේදී අපිට bass සහ treble ඒ කියන්නේ අඩු සංඛ්‍යාත සහ වැඩි සංඛ්‍යාත adjust කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන විදිහට අඩු වැඩි කරලා වෙනස් කරගන්න පහසුකම දීලා තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ දේ කරගන්නේ කියලා. මෙතන effect වලට ගිහිල්ලා filter go කියන effect එක open කරගන්න. එතකොට ඔයාලට මේ වගේ EQ interface එක open වෙනවා. අපි හිතමු අපිට ඕනේ අපේ voice එකේ තියෙන අඩු සංඛ්‍යාත වලින් තියෙන ශබ්ද වැඩි කරගන්න. ඒ දේ අපිට කරන්න පුළුවන් මෙතන මේ combine preset කියන එක ක්ලික් කරලා bass boost කියන effect එක පාවිච්චි කරාම. හරිම දැන් අපි හිතමු අඩු සංඛ්‍යාත වලින් ශබ්ද අපිට අයින් කරගන්න ඕනේ කියලා. එහෙම නැත්නම් අඩු කරගන්න ඕනේ කියලා.
කලින් විදිහම කම්පැනි ප්‍රීසෙට් කියන ඉෆෙක්ට් එක ක්ලික් කරලා මෙතන බේස් කට් කියන ඉෆෙක්ට් එක සිලෙක්ට් කරාම අපිට අඩු සංඛ්‍යාතනින් තියෙන ශබ්ද අයින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් අපි බලමු වැඩි සංඛ්‍යාතනින් තියෙන ශබ්ද එහෙම නැත්නම් ට්‍රැබල් එක අඩු කරගන්නේ කොහොමද කියලා. කලින් කරා වගේ මෙතන කම්පැනි ප්‍රීසෙට් ගියාම ට්‍රැබල් බූස්ට් කියන ඉෆෙක්ට් එක ඔයාලට පේනවා. ඒක ක්ලික් කරාම අපේ වැඩි සංඛ්‍යාතනින් තියෙන ශබ්ද තවදුරටත් වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි හිතමු අඩු කරගන්න ඕනේ කියලා අපිට වැඩි සංඛ්‍යාතනින් තියෙන ශබ්ද එහෙම නැත්නම් ට්‍රැබල් එක අපිට තියෙන්නේ ආපහු පාර කම්පැනි ප්‍රීසෙට් සිලෙක්ට් කරලා ඉවරලා ට්‍රැබල් කට් කියන ඔප්ෂන් එකට යන්න. එතනදී අපිට අඩු කරගන්න ඕනේ වැඩි සංඛ්‍යාතනින් තියෙන ශබ්දය අයින් කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ අපේ වීඩියෝ වලදී අපේ වොයිස් එක වැඩි කරගන්න එක. ඒ කියන්නේ අපේ ට්‍රැබල් එක සහ බේස් එක වැඩි කරගන්න එක. ඒදී අපි දැන් කරමු මේ විදිහට. ඉෆෙක්ට් වලට මේ විදිහට ගිහලා ෆිල්ටර් ගෝ කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා ඉවරලා කම්පැනි ප්‍රීසෙට් ගිහලා බේස් බූස්ට් එක ඕකේ කරන්න. ඊට පස්සේ ආපහු පාරක් ඉෆෙක්ට් වලට ගිහලා ෆිල්ටර් ගෝ වලට ගිහලා කම්පැනි ප්‍රීසෙට් ගිහලා ට්‍රැබල් බූස්ට් එක ඕකේ කරා. මේ විදිහට අපි දැන් අපේ වොයිස් එකේ තියෙන බේස් එක සහ ට්‍රැබල් එක වැඩි කරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් දැන් ඒක අහලා බලන්න කොහොමද අපේ වොයිස් එකේ ශබ්දය වැඩි වෙලා තියෙන්නේ. මේ දෙක වෙන වෙනම ප්ලේ කරලා බලලා ඔයාලට පුළුවන් මේ දෙකේ වෙනස හොඳට අඳුරගන්න. බේස් එක සහ ට්‍රැබල් එක අතර. දැන් අපි බලන්න දැන් අපේ තුන්වෙනි එඩිටින් ස්ටෙප් එක. ඒ තමයි අපේ ඔඩියෝ එක කම්ප්‍රෙස් කරන එක. ඔඩියෝ කම්ප්‍රෙස් කියන ඉෆෙක්ට් එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ කටහඬේ තියෙන අඩු සහ වැඩි ශබ්ද කියන මට්ටම් අතර තියෙන වෙනස අඩු කරගන්න එක. එහෙම නැත්නම් බැලන්ස් කරගන්න එක. මේකෙන් අපේ කටහඬ යම්කිසි පාලනයකට ලක් වෙනවා. ඒක අපේ වොයිස් එක අහන් ඉන්න කෙනාට අහන් ඉන්න පහසුවක් වෙනවා. ඒ වගේම අරට අමීරි ගතියක් නැතු එක දිගට මේ ශබ්දය අපිට දෙන්න පුළුවන්කම ලැබෙන එළියට. අපි දැන් බලමු මේ දෙක කොහොමද කරන්න කියලා. මුලින්ම අපි ඉෆෙක්ට් වලට ගිහලා මේ විදිහට කම්ප්‍රෙස් කියන ඉෆෙක්ට් එක ඕපන් කරගමු. දැන් ඔයාලට පේනවා මෙතන මේ සෙටින්ග්ස් වගේක් තියෙනවා. අපි බලමු මේ සෙටින්ග්ස් මොනවද කියලා. ඒකෙන් ඔයාලට පුළුවන්කම ලැබෙනවා මේ දේවල් වෙනම අඳුරගෙන මේ දේවල් පාවිච්චි කරන්න ඕනේ මොන විදිහට කියලා අවබෝධයක් ලබා ගන්න. මෙතන ඔයාලට පේනවා threshold කියලා එකක් තියෙනවා. අපි කලින් කතා කරා වගේ අපේ කටහඬ අඩු සහ වැඩි ශබ්ද මට්ටම් අතර තියෙන වෙනස අඩු කරගන්න එක තමයි මේ කම්ප්‍රෙස් එකකින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි කතා කරා අපේ කටහඬේ තියෙන වැඩි ශබ්ද. ඒ අපි අඳුරගන්න අපේ වැඩි ශබ්දය තමයි මෙතන threshold කියන අගයෙන් දෙන්නේ. ඒ කියන්නේ අපේ කටහඬ මේ threshold කියන අගයට වඩා ඉහළ ගියොත් ඒ කියන්නේ threshold අගේ පැන්නොත් තමයි මේ compression කියන effect එක අපේ කටහඬට ඇඩ් වෙන්නේ. ඒ නිසා මේ threshold අගයට වඩා අඩු ශබ්දයක් තියෙන අපේ කටහඬේ තියෙන ශබ්ද compress වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට අපි කතා කරමු මෙතන මේ ratio කියන setting එක ගැන. threshold අගේ පැන්නට පස්සේ අපේ voice එකේ තියෙන compress වීම සිද්ධ වෙන්න ඕන මොන අනුපාතයෙන්ද කියලා තමයි අපි මෙතනදී දෙන්නේ. ඉතින් අපි අපේ වීඩියෝ වල සාමාන්‍යයෙන් පාවිච්චි කරන 2:1 අනුපාතය කියන ratio අගය. ඊළඟට අපි කතා කරමු attack time එක ගැන. මේකෙද threshold කෙනාගේ පැන්නට පස්සේ කොච්චර වෙලාවකට පස්සේද compress කියන effect එක අපේ voice එකට add වෙන්න ඕනේ කියන එක තමයි මෙතනදී අපි දෙන්නේ. දැන් අපි කතා කරමු release time එක ගැන. audio එක compress වුණාට පස්සේ දිගටම අපේ voice එක compress වෙලා තියෙන්න ඕනේ නැහැ අපිට. අපේ කටහඬේ තියෙන යම්කිසි හඬ වැඩි මට්ටමක් compress වෙලා ඉවර වුණාට පස්සේ අපේ voice එක release වුණා නම් ඇති අපිට. ඉතින් ඒ අපේ voice එක compress වෙලා release වෙන්න ඕන කාලය තමයි අපි මෙතනදී දෙන්නේ. දැන් ඊළඟට අපි කතා කරමු makeup gain කියන එක. ඉතින් අපි කතා කරා වගේ කම්ප්‍රෙස් වීම සිද්ධ වෙන්නේ අපේ හඬ උස්පහත් වීම එක්තරා මට්ටමකට ගන්න එක. ඉතින් මේකෙදී අපේ හඬේ ශබ්දය අඩු වීමක් සිද්ධ වෙනවා. නැවත කම්ප්‍රෙස් නොවුණු සහ කම්ප්‍රෙස් වුණු ශබ්ද එකම මට්ටමක වැඩි කිරීම තමයි මේ මේකප් ගේම් කියන සෙටින් එකේදී අපි සිද්ධ කරන්නේ. හරි එහෙනම් දැන් අපි සාමාන්‍ය වීඩියෝ වලදී පාවිච්චි කරන විදිහට මේ සෙටින්ග්ස් ටික මේ විදිහට හදාගෙන අපේ වොයිස් එක කම්ප්‍රෙස් කරගමු. අපි දැන් අපේ වොයිස් එකට කම්ප්‍රෙස් කියන ඉෆෙක්ට් එක ඇඩ් කරන් ඉවරයි. දැන් අපි බලමු අපේ ඔඩියෝ එක එඩිට් කරද්දී අපි කරන හතරවෙනි ස්ටෙප් එක අපේ වොයිස් එක normalize කරන එක. මේකෙදී අපි කරන්නේ තවදුරටත් අපේ වොයිස් එකේ හඬ මට්ටමේ අගය සාමාන්‍ය තත්ත්වයට අරන් එන එක. ඒකෙන් අපේ වොයිස් එක අහන කෙනාට තවත් පහසු වෙනවා අපේ හඬට අහුම්කම් දෙන්න. අපි බලමු කොහොමද ඒ දේ කරන්න කියලා. අපේ ඔඩියෝ එක normalize කරන්න ඉෆෙක්ට් වලට ගිහලා normalize කියන ඉෆෙක්ට් එක මේ විදිහට select කරන්න. එතන ඔයාලට පේනවා මේ වගේ dialog box එකක් open වෙනවා. එතන ඔයා හදාගන්න ඍණ 3 කියන decibel මට්ටම. ඒව හදාගෙන okay කරන්න. හරි දැන් අපි අපේ වොයිස් එක normalize කරන් ඉවරයි. දැන් අපි බලමු අපේ වීඩියෝ වල ඔඩියෝ එක එඩිට් කරද්දී අපි පාවිච්චි කරන අන්තිම ඉෆෙක්ට් එක. ඒ තමයි noise gate කියන ඉෆෙක්ට් එක. මේකෙදි වෙන්නේ අපේ ඔඩියෝ එකේ තියෙන background noise එක වගේ අපේ voice එකේ තියෙන සමහර අනවශ්‍ය ශබ්ද අඩු කරගන්න එක. ඒ කියන්නේ අපි හුස්ම ගන්නවා වගේ ශබ්ද මේකේදී රෙකෝඩ් වෙලා තිබ්බොත් ඒ වගේ අනවශ්‍ය ශබ්ද අපිට මේකේදී අඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි බලමු කොහොමද කියලා ඒ දේ කරගන්නේ. ඒ දේ කරන්නේ ඉෆෙක්ට් වලට ගිහලා පල්ලෙහාට ගියාට පස්සේ අපිට මේ noise gate කියන ඉෆෙක්ට් එක හම්බ වෙනවා. ඒක select කරන්න. ඊට පස්සේ මේ software එකෙන් දීලා තියෙන settings ටික ඒ විදිහට අපි පාවිච්චි කරමු මේකට. හරි එහෙනම් අපි දැන් අපේ ඔඩියෝ එක ගොඩක් දුරට එඩිට් කරන් ඉවරයි. ඒ වගේම අපි දැන් බලමු එඩිට් කරද්දී අපි දැනගන්න ඕන තවත් දේවල් ටික. ඔයාලට හිතෙනවා ඔයාගේ රෙකෝඩින් එකේ ඔයාගේ වචන දෙකක් අතර ગેප් එක. ඒ කියන්නේ පරතරය වැඩි කියලා. ඔයාලට බලන්න මේ කට් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා ඒ දේ හදාගන්න. ඒ වගේම ඔඩියෝ එකේ තියෙන අනවශ්‍ය කොටස් ඉවත් කරගන්නත් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමහර තැන් ඔයාලට හිතෙනවා සයිලන්ට් කරගන්න ඕනේ කියලා. ඔයාලට පුළුවන් මෙතනින් මේ සයිලන්ට් කියන ටූල් එක සිලෙක්ට් කරලා ඔයාලට සයිලන්ට් කරගන්න ඕන කොටස සිලෙක්ට් කරලා ඉවර වෙලා. මෙතනදී අපිට ગેප් එකේ වෙනසක් සිද්ධ වෙන්නේ අනවශ්‍ය කොටස් ඉවත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. තව අපි දැනගන්න ඕනේ තමයි අපේ ඔඩියෝ එකේ තියෙන කොටස.
එහෙම නැත්නම් මුළු ඔඩියෝ ට්‍රැක් එකකින් ඩුප්ලිකේට් ට්‍රැක් එකක් විතර ගන්න. ඒක කරන්න අපි මේ එතන එඩිට් වලට ගිහිල්ලා ඩුප්ලිකේට් කියන ඔප්ෂන් එකට යමු. ඒතර ඔයාලට වෙනවා ඒ ට්‍රැක් එකේම කොපි එකක්. එහෙම නැත්නම් ඩුප්ලිකේට් ට්‍රැක් එකක් හම්බුණා අපිට. තවත් අපි දැනගන්න ඕන ඔප්ෂන් එකක් තමයි රිපීට් කියන්නේ. අපිට ඕන නම් අපේ ඔඩියෝ එකේ තියෙන කොටසක් නැවත නැවත ගන්න. හිතන්න ඔයා මොනවා හරි උගන්වනවා කියලා. ඔයා දැකලා ඇති වෙනත් භාෂාවක් වගේ උගන්වන වීඩියෝ වල. ඒ අදාළ භාෂාවෙන් එකම වාක්‍ය දෙපාරක් වගේ කියනවා. මෙතනදී ඔයාලට එහෙම දෙපාරක් කියන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේ කලින් කියපු වාක්‍යෙම ආපහු පාරක් රිපීට් කරන්න. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මෙතන ඔයාලට රිපීට් කරන්න ඕනේ මේ වාක්‍යය. එහෙම නැත්නම් මේ කොටස සිලෙක්ට් කරලා ඉවර වෙලා. ඉෆෙක්ට් වලට ගිහලා රිපීට් කියන ඉෆෙක්ට් එකට යන්න. ඒකෙන් ඔයාලට පේනවා ආපහු පාරක් ඔයාලට මේ අවශ්‍ය කරන කොටස රිපීට් වුණා. ඔයත් එක්ක මේ අපි කතා කරන එඩිටින් ක්‍රම අපි පාවිච්චි කරන්නේ මොන විදිහටද කියලා අපේ වීඩියෝ වලදී අවබෝධයක් ගන්න අපි වීඩියෝ එක ලින්ක් එක පල්ලෙහා දාලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් නරඹලා මේ එඩිටින් ක්‍රම අපි පාවිච්චි කරන්නේ මොන විදිහටද කියලා අවබෝධයක් ගන්න. ඒකෙන් ඔයාලට මේ දේවල් පාවිච්චි කරන විදිහ ගැන හොඳ අවබෝධයක් ලැබෙයි. ඊළඟට ඔයා දැනගන්න ඕන වැදගත් දෙයක් තමයි අපි කොහොමද මොකක් හරි වෙනසක් කරාම ආපහු කලින් අපි ස්ටෙප් එකටම යන්නේ කියලා. ඔයාලට පුළුවන් මෙතන එඩිට් වලට ගිහලා අන්ඩු කියන ඔප්ෂන් එකට යන්න. ඒකෙන් අපි කලින් හිටපු ස්ටෙප් එකටම ආපහු අපිට යන්න පුළුවන්. අපි දැන් ටිකක් වෙලා ගිහලා හිතන මේ කලින් කරපු දේ හොඳයි මේකට ගැලපෙනවා කියලා. ඔයාලට පුළුවන් ආපහු මෙතන රෙඩෝ කියන ඔප්ෂන් එකට යන්න. ඒකෙන් ඔයාලට මේ කලින් කරපු ස්ටෙප් එක ආපහු පාරක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද අපි අපේ ඔඩියෝ එකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එකතු කරගන්නේ කියලා හරිය විදිහට. මෙතනදී අපි දැකලා තියෙනවා සමහර වීඩියෝ වල වොයිස් එකට වඩා බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකේ ශබ්ද වැඩි. එතකොට කොහොමද අපි අපේ වොයිස් එක ඇහෙන තැන්වලදී බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අඩු වෙන විදිහට වොයිස් එක නැති තැන්වලදී බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක වැඩි වෙන විදිහට අපේ වොයිස් එකයි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක බැලන්ස් කරලා හදාගන්න. දැන් අපි බලමු අපි මේ දේ කොහොමද කරන්න කියලා. මෙතනදී අපි ඔයාලට මතක් කරන්න කැමති අපි මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් එකතු කරගද්දී අපි ඔඩියෝ එකට කොපිරයිට් ෆ්‍රී මියුසික් එකක් එකතු කරගන්න මතක තියාගන්න ඕනේ අපි. මොකද නැත්නම් අපිට YouTube එකෙන් කොපිරයිට් ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මේකට අපිට YouTube එකෙන් විසඳුමක් දීලා තියෙනවා. අපේ channel එකේ තියෙන audio library එකෙන් tab එකට ගියාම අපිට පුළුවන් එතනින් තියෙන copyright free music download කරගන්න. හරි එහෙනම් මේ විදිහට අපි කලින් download කරගත්ත copyright free music එක මේ විදිහට import කරගෙන පෙන්නන්න අපි ඔයාලට දැන්. මේ තියෙන අපි දැන් add කරගත්ත background music එකේ අපේ voice එක. දැන් අපි බලන්න හදන්නේ කොහොමද කියලා මේ දෙකේ sound එක balance කරගන්න. මේ දේ කරන්න අපි පාවිච්චි කරන්නේ මෙතන තියෙන මේ envelope කියන tool එක. ඒ tool එක මේ විදිහට click කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන කලින් තිබ්බ icon එක වෙනස් වුණා. ඔයාලට දැන් ඔයාගේ voice එකත් එක්ක background music එක ඇහෙන තැන්වලදී ඒ තැන් select කරලා මේ විදිහට ඒක පල්ලෙහාට drag කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන background music එක අඩු වෙනවා. ආපහු ඔයාලට voice එක නැති තැන් select කරලා drag කරලා අපිට ශබ්ද වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ විදිහට අපි sound එක balance කරගත්තම මේ background music එක voice එක අතර sound එක balance වීමක් සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් අපි දැන් සාමාන්‍ය අපි හැම වීඩියෝ එකකින් කරන editing step ටික ඔයාලට කිව්වා. මේ දේවල් සාමාන්‍ය ඕනම වීඩියෝ එකකට වගේ පොඩි අපි පාවිච්චි කරන effects සහ editing ක්‍රම. ඉතින් ඔයාලට දැනගන්න අවශ්‍ය නම් තවත් අමතරව අපි පාවිච්චි කරන effect. ඒ කියන්නේ වෙන වීඩියෝ වලට වෙන පාවිච්චි කරන effect සම්බන්ධයෙන් දැනගන්න කැමති නම් අපිට comment එකකින් ඒ දේ අපිට කියන්න. දැන් අපි අදන්න අපේ track එක import කරගන්න. ඒ කියන්නේ අපේ output එක ගන්න. ඊට ඉස්සෙල්ලා අපි කරන්න ඕන තව දෙයක් තියෙනවා. ඒ තමයි අපේ voice track එකේ තවත් duplicate track එකක් කරන් මේ විදිහට මොනෝ කියන විදිහට දෙන අපේ voice track එක stereo track එකක් කරගන්න ඕන. ඒක කරන්නේ මේ එතන පල්ලෙහාට දෙන ඊතලයේ වගේ කොටස click කරාම ඔයාලට වෙනවා මේ stereo track කියලා option එකක් අපිට හම්බ වෙනවා. ඒක click කරන්න. හරි දැන් අපි අපේ voice track එකේ stereo track එකක් කරන් තියෙනවා. රෙකෝඩ් කරද්දී මොනෝ විදියට අවුට්පුට් එක ගන්නව ස්ටීරියෝ ට්‍රැක් එකක් විදිහට අපේ වොයිස් ට්‍රැක් එක හදා ගන්න ඕනේ. මොනෝ ට්‍රැක් එකක් එහෙම නැත්නම් මොනෝ සවුන්ඩ් එකක් කියන්නේ තනි ඔඩියෝ channel එකක්. එහෙම නැත්නම් තනි ට්‍රැක් එකක්. ඉතින් අපි මේ විදිහට රෙකෝඩ් එකක් කරද්දී අපේ මයික් වලින් සවුන්ඩ් එක එහෙම නැත්නම් අපේ වොයිස් එක කැප්චර් කරගන්න මොනෝ විදියට. ඒ නිසා අපි අපේ රෙකෝඩ් එක කලින් කරද්දී software එක ඇතුලේ මයික් සෙටින් එක මොනෝ විදියට හදාගත්තා. ස්ටීරියෝ සවුන්ඩ් එක කියන්නේ ඔඩියෝ channel දෙකක එකතුවක්. එහෙම නැත්නම් ඔඩියෝ ට්‍රැක් දෙකක එකතුවක්. මේකදී අපිට ශබ්දය ආපු ස්ථානය එහෙම නැත්නම් දිශාව හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. සාමාන්‍ය ස්ටීරියෝ විදිහට සවුන්ඩ් එකක් රෙකෝඩ් කරගන්න නම් අපිට මයික් දෙකක් ඕන වෙනවා. ඒ වුණාට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක මයික් එකක් නිසා ස්ටීරියෝ ආකාරයේ රෙකෝඩ් කිරීමක් කරගන්න අපිට අපහසුයි. ඔයාලට පුළුවන් මේ ස්ටීරියෝ සවුන්ඩ් සහ මොනෝ සවුන්ඩ් කියන සවුන්ඩ් දෙකේ අතර වෙනස හොයාගන්න YouTube එකේ සර්ච් කරලා බලන්න මේ සවුන්ඩ් දෙක. ඒ දෙක අහලා බලන්න හෑන්ඩ් ෆ්‍රී ආකාරය නැත්නම් හෙඩ්ෆෝන් එකක් පාවිච්චි කරන්න. ඒකෙන් ඔයාලට පුළුවන් මේ ස්ටීරියෝ සවුන්ඩ් සහ මොනෝ සවුන්ඩ් කියන අතර වෙනස හොඳට අඳුර ගන්න. දැන් අපි කරන්න හදන්නේ අපේ voice එකයි අපේ background music එක mix කරන්න. ඔයාලට පුළුවන් මේ මෙතන track කියන option එකට ගිහලා mix and render කියන option එකට යන්න. ඒකෙන් අපේ voice එකයි background music එක mix කිරීමක් සිද්ධ කරගන්න පුළුවන් අපිට. ඊළඟට අපි කතා කරමු YouTube වීඩියෝ කරන අපිට එන වැදගත්ම ප්‍රශ්නයක්. මොකද්ද අපි අපේ sound එක එළියට දෙන්න ඕනේ. එහෙම නැත්නම් output එක දෙන්න ඕනේ sound එක මට්ටම. sound එකේ balance එක. ඉස්සෙල්ලාම අපි බලමු අපේ මේ mix කරගත්ත audio track එක play කරලා ඉවරලා අපේ decibel මට්ටම කොහොමද යන්නේ කියලා. ඉතින් ඔයාලට වෙනවා මෙතන මේ decibel meter එක වැඩ කරන විදිය.
ඉතින් ඔයාලට අපි රෙකමන්ඩ් කරන්නේ ඔයාගේ ඔඩියෝ එකේ තියෙන සවුන්ඩ් එක මේ ඍණ 12 ඍණ 6ත් කියන මට්ටමේ පවත්වා ගන්න කියලා. මේ ඍණ 6ත් ඍණ 12ත් කියන මට්ටම ඉතාමත් වැදගත්. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න. සාමාන්‍යයෙන් මේ ඍණ 6ට වඩා වැඩි වුණොත් අපේ ඩිසිබල් මට්ටම එහෙම නැත්නම් අපේ ඩිසිබල් ලෙවල් එක ඒක අහන් ඉන්න කෙනාට කනට අමාරු වෙනවා. ඒ කියන්නේ ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2 ඊට වඩා උඩට යනකොට ශබ්දේ වැඩි වීමක් වෙන කනට දරා ගන්න බැරි විදිහට. ඊට පස්සේ මේ ඍණ 12 කියන මට්ටම 12ට වඩා අඩු වුණාම ඒ කියන්නේ ඍණ 13, ඍණ 14, ऋण 15 මේ විතර ඩිසිබල් මට්ටම අඩු වුණාම ගොඩක් අපි කියන දේ හරියට ඇහෙන්නේ නැතු වෙනවා. ඒ නිසා මේ ඍණ 6ත් ඍණ 12ත් කියන මට්ටමේ සවුන්ඩ් එක පවත්වා ගන්න එක ඉතාමත් වැදගත් වෙයි කියලා හිතනවා අපි. ඉතින් මේ දේ අපිට හරියට කරගන්න ඉෆෙක්ට් වලට ගිහලා ඇම්ප්ලිෆයි කියන ඉෆෙක්ට් එක පාවිච්චි කරන්න පුළුවන් අපිට. අපි බලමු මේ දේ කොහොමද කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම ඉෆෙක්ට් වලට ගිහලා ඇම්ප්ලිෆයි කියන ඉෆෙක්ට් එක මේ දේ සිලෙක්ට් කරගන්න. මෙතනදී ඔයාගේ ඩිසිබල් ලෙවල් එක ඍණ 12 කියන මට්ටමට 15ට ගිහිල්ලා නම් තියෙන්නේ. ඔයාලට පුළුවන් ධන 2 කියන අගය දීලා ඕකේ කරන්න. ඉෆෙක්ට් වලට ගිහිල්ලා රිපීට් ඇම්ප්ලිෆයි කියන එක කීප වාරක් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ඩිසිබල් ලෙවල් එක ඍණ 12 කියන මට්ටමට ගන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ ඔඩියෝ එකේ ලෙවල් එක ඍණ 6 කියන මට්ටමට එහාට ගිහිල්ලා නම් තියෙන්නේ. ඍණ 5, ඍණ 4, ඍණ 3 වගේ. එහෙමනම් ඔයාලට තියෙන ඉෆෙක්ට් වලට ගිහලා ඇම්ප්ලිෆයි කියන ඉෆෙක්ට් එක සිලෙක්ට් කරලා ඉවරලා ඍණ 2 කියන අගය දීලා මෙතන ඕකේ කරන්න. ඒකෙන් ඔයාගේ ශබ්දේ අඩු කරගන්නවට පුළුවන්කම ලැබෙනවා. හැමතිස්සෙම ඔයාගේ ඔඩියෝ එකේ dB ලෙවල් එක එහෙම නැත්නම් ඩෙසිබල් මට්ටම ඍණ 12ත් ඍණ 6ත් කියන අතර මට්ටමේ පවත්වා ගන්න. ඒකෙන් ඔයාගේ වීඩියෝ එක අහන කෙනාට කිසිම අමාරුවක් නැතුව අහන් ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් දැන් අපිට තියෙන අපේ ඔඩියෝ එක එක්ස්පෝර්ට් කරගන්න. අපිට අපේ ඔඩියෝ ෆෝමැට් එක MP3 හරි wave කියන ෆෝමැට් එකෙන් අපිට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්කම දීලා තියෙනවා මෙතන. හරි එහෙනම් අපි දැන් මේ වීඩියෝ එකෙන් බැලුවේ කොහොමද අපේ ඔඩියෝ එක හරියට එඩිට් කරගෙන අපේ YouTube වීඩියෝ වලට ගැලපෙන විදිහට කොහොමද මේක පාවිච්චි කරන්න කියන එක. මේ වීඩියෝ ගැන ඔයාගේ අදහස් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒත් එක්ක මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ඔයාලට පුළුවන් ලයික් එකක් දාන්න. තව කෙනෙක්ට බලන්න වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක. ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවන්ට පෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයාගේ සෝෂල් මීඩියා වල. ඒ වගේම තාමත් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙක්ට පේන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් දවසක මෙවැනි දැනුමට යමක් එක් කරගත වීඩියෝ එකක් සමග අපි ඔබව හම්බ වෙන්න. ඒත් රැඳිලා ඉන්න දිගටම TM Turn Up එක්ක ඔබට සුබ දවසක්. ජය වේවා.